මේ ඔයාලා දකින්නේ වෙද දන්සලා. වෙද දන්සලක් කියන්නේ නොමිලේ බෙහෙත් කරන වෙද දන්සලා. ඉතින් මේක ඔයාලට රූපරාමු තියෙනවා. මේකේ පොඩි ෂෝට් වීඩියෝස් දාලා තියෙනවා TikTok එකේ. මේකේ තියෙන සම්පූර්ණ වීඩියෝ එක. මේක කරන්නේ සිහල පාරම්පරික වෛද්‍ය සභාව කියලා. සිංහල පාරම්පරික වෛද්‍යවරු ඉන්න වෛද්‍ය සභාවකින් මේකට එන සියලුම පිරිසට නොමිලේ බෙහෙත් කරනවා මෙතනින් සහ ඒගොල්ලන්ගේ බෙහෙත් ඖෂධ උන්ට මෙතනින් මිලදී ගැනීමට හැකියාව තියෙනවා. ගොඩක් දැන් මහත්ය ගොඩක් අඩුයි තිබ්බට වැඩිය එන්න බැරුව තත්ත්වයක තිබ්බ අමාරුයි. ලෙඩ මොනවද කිව්වේද මහත්තයා? ඈ? ලෙඩ මොනවද කිව්වේද මහත්තයා? මොන්නේ තෙරපීමක් ඉතින් ඔයාලට පේනවා මේකේ ප්‍රතිකාර කරපු අයගේ ඉවලේ තත්ත්වය කොහොමද කියලා අපි අහලා මේ වගේ වීඩියෝ ක්ලිප් තියෙනවා. ඉතින් බලන්න මේක. ඉතින් මේ වගේ තවත් වැඩසටහන් ඉදිරියේදී තියෙනවා. අපි ඒවා ඔයාලට කලින් දැනුම් දෙන්නම්. ඉතින් මේකට බොහෝ පිරිසක් ඇවිල්ලා සහභාගී වෙලා ප්‍රතිකාර ගන්නවා. ආහාර එතන ගෙත් ගහලා වගේ තිබුණේ. ඒකට බෙහෙත් ගෑවේ ඔය. මෙන්න මාස්ටර් මං කිව්වා මම මේ කකුලේ වේදනාවක් යනවා. මම එක එකනා බෙහෙත් ගත්තට ඒක ඇරුණේ නැහැ. ඊයේ රාත්‍රී මං ආවම පස්සේ නේද මාත් ඒ දවස් දෙකකට වගේ තනියම කෙන්න කර්මයක් කළා දුන්නා. ඒක දවස් දෙකක් ඒ නිසා තමයි කාලේ දෙදින් අදත් ආවේ මේ සායනේ. දැන් මේක ප්‍රතිකාරයක් ගුණයක් තියෙනවා දැනට. මේක සම්පූර්ණ දැන් කසාය බොන්න දුන්නානේ. ඒක බොන්න කැවිලි තවනකොට හරියයි කියන්නේ මට හිතෙනවා. සමහර අය කන්නේ සමහර දෙනා දන්නේ නැහැ කොයි පලාපෙකට යන්න ඕනේ. ඒක සර්වඥාන්වර ජාත්‍යන්තර පාරම්පරික වෛද්‍ය සභාව මේ අවස්ථාව වන විට 26 වෙනි වතාවට සූදානම් කරලා තියෙනවා. සිහල වෙද දන්සැල මේකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ ඉන්න මුදලක් වියදම් කරන්න බැරිව එක්කෝ වෛද්‍යවරයෙක් හරියට කිසියාකාර වෛද්‍යවරයෙක් හොයාගන්න බැරුව ඉන්න අයට මේ වෛද්‍යවුණු සංචිතයක් ඇතුලේ අපි කියමුකෝ ඩොක්ටර්ස්ලාගේ පූල් එකක් වශයෙන් ගත්තොත් ඒක ඇතුලේ තම තමන්ට කැමති විදිහට තම තමන්ගේ රෝග තත්ත්වයන් හොඳ වෛද්‍යවරුන් වෛද්‍යවරියන් යටතේ බෙදකම් කරගන්න පුළුවන් අවස්ථාවක් උදා කරනවා. මේකට අපිට විශේෂයෙන්ම උදව් උපකාර කරනවා ගොඩක් අපේ හිතවත් වෛද්‍යවරුන් අපේ වෛද්‍ය සභාවෙන්මයි තුනක් වෙලාවට ප්‍රතිපාදන වෙන් කරන්නේ. දවස් 3ක බෙහෙත් නොමිලේ දෙනවා. අවශ්‍ය අයට ඒ වෛද්‍යවරුන් විසින් වෛද්‍යවරියන් විසින් නිෂ්පාදනය කරපු නිෂ්පාදන ද්‍රව්‍ය මිලදී ගන්නත් අවස්ථාව උදා කරලා තියෙනවා. සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට බලාපොරොත්තු වෙන අයට මේ හේතුව ඇතුල් වෙන තැනම කලාපාංග 10 වෙනවා. ඒක මේ අත දිගට මෙතන මොකද හිතන්නේ පෙරමිටි සංදේශ මෙතන සම්මත අතර දෙලා ඉතින් පිටිය කරනවා
මාසික දෙයක් තියෙනවා කැස වගේ නෝනේ ආන්ටරේ පොඩි දුරට දාලා තියෙන කකුල් දෙක එක්කම ගිරවන්නේ බෙරක් දාලා බෙරක් දාලා සෙන්සරේ හැරෙන හතියක් තියෙනවානේ සාරණ වගේ දේවල් අම්පල වගේ දේවල් ඒ ළඟම තියෙන බෙහෙත් ඖෂධ ටික යොදාගෙන ඒකෙන් පළිය රත් කරන ඒ ඖෂධය අරගෙන ගාලා ඒ ස්ථානයේ තියෙන වේදනාව සහ ධර්ම සමනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව ඒක කැඩුම් බෙදුම් වලදී යටපත් කරන්න පුළුවන් මේ පළිය වේදනාව. බිඳුවයි 210 නම් මොකක්ද